ඕන්න ඔක තමයි ප්‍රශ්නේ. බොරු මල් කියන්න එපා. අද ඔයාලා දාන මට තේරෙනවා. low budget free fire ගහන්න සුපිරි PC. Hi, ඉතින් මම චවි. ඉතින් ඔයාලා හිතනවද රුපියල් 24000ක් වගේ පුංචි මුදලකට බජට් ගේමින් PC එකක් හදාගන්න පුළුවන් කියලා? පුළුවන්. ඉතින් මේ අපේ රුපියල් 24000ක් වගේ චුට්ටි මුදලකට හදන්න ලොකුම ලොකු ගේමින් PC එක. ඉතින් අපි බලමු දැන් මේක බිල්ඩ් කරන්න අපි ගියේ කොහොමද කියලා. Let's go. One eternity later. friends ඉතින් අද අපි යන්නේ දැන් යන්නේ නෙමෙයි අපි යන්න හදන්නේ PC එක හදන්න. ඒ කියන්නේ අපි මේ මුට තමයි රතු එක දාගෙන ඉන්නකට තමයි PC එක. අපි එතන ගිහින් වීඩියෝ පටන් ගමු. දැන් අපි ඉන්නේ හරියට මරණායක ටවුන් එකේ. ඕකේ. හරියටම අපි මාවනලට ගිහින් වීඩියෝ පටන් ගමු. A few moments later. ඉතින් නිවාඩු මාසෙට හරියන්න අපි low budget PC එකක් බිල්ඩ් කරන්න තමයි ආවේ රුපියල් 24000ක් පොඩි ගානකට. ඉතින් අපි දැන් ඉන්නේ මාවනලේ PC විතර වැඩියෙන්ම තියෙන ඒ කියන්නේ PC සම්බන්ධයෙන් කඩ වැඩියෙන්ම තියෙන තැනක තමයි අපි ඉන්නේ. අපි දැන් යන PC බිල්ඩ් එකට. මේ ඉන්න අයිතිකාරයා low budget free fire ගහන්න සුපිරි PC එකක් බිල්ඩ් කරන්න කියන දා. කඩ ඉන්ටර්ෆේස් එක ගත්තාම ඉතින් මේ විදිහට ලොකුවට pieces of technologies කියලා ගහලා ලොකුවටම දිනනවා. ඉතින් මේක හොයාගන්න කාටවත් තමයි නැහැ. ඉතින් කඩේ ඉස්සරහින්ම ලස්සනම ලස්සනම ෆෑන් ටික තියෙන ලයිටින් ෆෑන් ටික. ඉතින් අපිට අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය ධාරිතාවට අනුව තියෙන hard disk තමයි මෙතන පේන තියෙන. ඉතින් මේ වෙනකොට තියෙන games run කරන්න පුළුවන් සුපිරි graphic cards වගේකුත් මෙතනින් තියෙනවා. ඉතින් මේ තියෙන අපි අපේ PC build එකට දායක PC motherboard එක. ඉතින් මේක i5 4th gen එකක් තමයි අපි ඉද දාගෙන තියෙන processor එක. මේ තියෙන්නේ අපේ gaming PC එකට හරියන සුපිරි RAM slot 4ක් එක්කෙන gaming motherboard එක. ඉතින් මේක රුපියල් 4000 ගණක් තමයි උනේ. ඉතින් අපි PC එකක් හදද්දී PC එක කැතට හදවත් බෑනේ. කොහොමත් හැමෝම ආසයි ලස්සන PC එකක් හදන්න. ඉතින් මේ PC එක හදන්න අපි ගත්තේ මේ වගේ unique design එකක් තියෙන සුපිරි housing casing එකක්. ඉතින් මේ කේසින් එකට උනා රුපියල් 6500ක්. ඉතින් අර ඩිස්කවුන්ට් එකත් 6000ක් තමයි අපිට හම්බුනේ. ඉතින් මේ PC එකේ බලන්න තියෙන ලස්සන මේ තියෙන්නේ අපේ කියන්නේ motherboard එක ටෙස්ට් කරන හැටි. ඒ කියන්නේ ගේමින් අපේ motherboard එක power කරලා බලනවා මේක support කරනවද කියලා. අපේ RAM card එකට අපි කියන අපේ RAM card එක වැඩ කරා සාමාන්‍යයෙන් මම හිතන්නේ ඒක check කරා. ඊට පස්සේ අපි මේ තියෙන්නේ අපිට ඕනේ power කරගන්න මේ PC එක power කරගන්න use කරපු power supply එක watt 500 එකක්. මේ තියෙන අපි කේසින් එක ඊකට අපි බෝඩ් එක හයි කරගන්න ගියා යන්නේ පොඩි කෑලි වගේ පිටින් වටින් ගුඩි ගහනවා. අපි ඉතින් මේ කේසින් එකේ පිටිපස්සා තියෙන කැනල් එක ගලවලා අහක් කරලා අපි මේ ලෑස්ති වෙන්නේ අපේ motherboard එක හයි කරගන්න. ඉතින් අපි motherboard එක හයි කරගෙන ඉවරයි. motherboard එක මම ගෙනානේ වීඩියෝ එක දික් වෙන නිසා හයි කරන එක. ඉතින් මේ ෆිල්ම් එකේ motherboard එක හයි කරන මේක යන්න තබි කරනවා. ඉතින් ඒවත් ඉක්මනට හයි කරලා දුන්නා. ඉතින් මාර කස්ටමර් සර්විස් එකක් තමයි මැලේ තියෙන්නේ. මාර ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් අපිට ඕන විදිහට කස්ටමයිස් කරලා දුන්නා. ඉතින් අපේ බජට් එකට ගැලපෙන විදිහට මේක කස්ටමයිස් කරගන්න යන මාර විදිහට උදව් කරා. ඉතින් PC සොෆ්ට් එකේ ඉන්නේ හැමෝම ඉතින් අර ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් මොඩල්ලේ වැඩ කරගෙන පුළුවන් සුපිරි තැනක් තමයි PC සොෆ්ට් කියන්නේ. ඉතින් අපේ PC එකට ඔක්කොම ලයිට් එක සෙට් කරනවා. ඉන්නේ අපි පුජාන මම. මෙයාට ගම PC මේ අපේ අයියා ඉවදන්න PC එක. අපි දැන් මේකට hard disk එකක් ගහගන්න ඉන්නේ 500 GB. ඉතින් අපේ ගේම් ගහන්න ඉතරේ සාමාන්‍ය ෆ්‍රී ෆයර් වගේ රන් කරන නිසා හොඳටම GB 20ක් වෙනකදී 20 වුණා තියෙන ඉලක්කය. ඉතින් අපි ඒක හයි කරලා ඉවරලා අපි දැන් මේකට ගහන්න යන අපේ ලයිටින් ෆෑන් low budget ඉන්න අපි ඉතින් මේකට එක ෆෑන් එකක් යූස් කරා. ඉතින් හවුසින් එක ලොකුට තිකින් දැන් හීට් එකේ ප්‍රශ්නයක් ඉන්නේ නැහැ.
මේ ෆෑන් එකක් ඉතින් මේකද යූස් කරනවා. ඒ ෆෑන් එක 1300ක් වගේ තමයි ඉන්නේ. කොහොමද ෆෑන් එකේ ලස්සන ගතියක් එන්න තමයි ඉතින් මේ ෆෑන් එකට මේ PC එකට මේ ෆෑන් එක යූස් කළේ. කොහොමද ඇතර මක්රෙක් වගේ නේද? ඉතින් PC එක බිල්ඩ් කරන අතරතුරේදී මං ගියා PC එක හදන කුෂාන් මල්ලිගෙන් කොහොමද කියලා අහන්න. ඉතින් යාට සතුටුයිද කියලා අහන්න ගියා. සතුටුයි එයාගේ මූණේ පිරලා උතුරලා ගිය අවස්ථාවක් තමයි ඒක. පොඩ්ඩක් බලන්නකෝ. හේ අද කොහොමද PC එක හදලා සතුටින් ඉන්නේ? ඉරායිනේ උඹ හින්දා තමයි කියන්නේ. හදමු සුපිරියි. දැන් ගේම් ගහනවා මේ කොල්ල මෙච්චර ගේමක් ගහලා දවස් ගාණක් අපේ ගෙදරට ඇවිල්ලා හෙනම අදයක් දුන්නා. ඉතින් අපි අද ඕකිට ගේමින් වීඩියෝ එකක් දාලා බලමු මේකේ performance කොහොමද කියලා. අතන ඉන්න අපේ අයියා ඉන්න අතන PC එක තියෙනවා. එනනේ ඒක සැපම් ගලින් හතුරේනේ එලේ සුපිරි low budget gaming PC එකක් හදාගන්න එක PC shop තමයි. Let me get it started. BB with the Robins, looking all retarded. BB set. Hold on. Let me get it started. BB with the Robins, looking all retarded. සුපිරි ගේමින් PC එකක් බිල්ඩ් කරන ඒවා නෑ ගන්නවා. ඉතින් ආයෙත් දවසක මේ වගේම සුපිරි වීඩියෝ එකක් කරගෙන ට්‍රැවල් මොකක් කරේ ඉතින් අපි හම්බෙමු. එහෙනම් මම චබි. එහෙනම් අද වීඩියෝ එක ඉවරයි. බොරු මල්සි දාන්න එපා. හරිද? ඔයාලා දාන මල්සි මට තේරෙනවා.